දැන් මෙන්න අපේ ප්‍රශ්න ටික අද ප්‍රශ්න පත්‍රයේ. ඇමරිකානු ඩොලර් මිලියන් 2ක් හෝ 2.1ක් ලබා ගන්නවා නම් කුමන පදනමක් මතද ඒ ගාන නිර්ණය කරේ? මේකේ පාඩුව මෙච්චරයි කියලා නිර්ණායකයක් ගෙනාවේ කුමන පදනමක් මතද? ගෙනාපු ගල්ලඟුරුතෝගේ ප්‍රමිතිය ගැන අපි ප්‍රශ්න කරනකොට විපක්ෂයට චෝදනා කරනවා විනා ඒව මහ ජනතාවගේ පරිශීලනයට ඉදිරිපත් නොකර ඒ සමාගම් වල හෙළුව රැකපු මේ ආණ්ඩුව මෙච්චර ඉක්මනින් කොහොමද වන්දි මුදල මෙච්චර එක තීරණය කරේ? අපේ පළවෙනි ප්‍රශ්නය. ඒ වගේම අපි දන්නවා මේ වන්දි මුදල් ලබා ගැනීම අපිට ඉතිහාසයක් තියෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබා ගන්නකො අදටත් ලැබපු වන්දියක් නැහැ. අර සත්ව මලපහ සහිත පොහොර නැවක් ගෙනල්ලා වන්දි ලබා ගන්නවා කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. අන්තිමේදී උනේ මොකද්ද? අපිට වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒතර මේකත් එහෙම සිදුවීමක්. මේක ඊළඟ බරපතල ප්‍රශ්නේ මොකද්ද? ආණ්ඩුව හංගන්නේ මෙතන මිලියන් 2ක ඩොලර් මිලියන් 2ක වන්දියක් ලබා ගන්නවා කියලා. දැන් ගෙනාපු බඩු වලට මොකද කරන්නේ? ගෙනාපු බඩු පාවිච්චි කරනවද නැද්ද? තමුන්නාන්සලා වංචනික ලෙස නැත්නම් දූෂිත ලෙස මෙරටට ආනය කරන ලද ගල් අඟුරු පාවිච්චි කරනවද නැද්ද කියන එක මහජනතාවට කියන්නේ. මිලියන් 2ක් ගන්නවා කියලා ලොකුවට පෙන්නනවා. දැන් මේක බලන්න මේ මාෆියක් කොහොමද කියලා. වැරද්ද සිද්ධ වෙන පාර්ශවයට කියන උඹලා මිලියන් 2ක් ගාලා ෂේප් යාලා. මිලියන් 2 ගෙවලා නිකන් ෂේප් වෙන්නේ නැහැ. එයාලා ගෙනාවු බාල භාණ්ඩ වලට ගෙවනවා. බාල භාණ්ඩ වලට ගෙවලා මොකද කරන්නේ? ඒ බාල භාණ්ඩ නොරොච්චෝලි ලක්විජය බලාගාරයට පාවිච්චියට ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? බලාගාරයට නුසුදුසු ගල් අඟුරු ගෙනල්ලා ඒ මිනිස්සුන්ගෙන් වන්දියක් ගන්නවා කියලා බොරු වංචනික ක්‍රියාවක් කරලා බාල භාණ්ඩෙට අර ඉස්තරම් භාණ්ඩේ මිලත් ගෙවලා ඒව පාවිච්චි කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ලක්විජය බලාගාරයට ඉතිහාසයක් තිබෙනවා. යන්ත්‍ර සූත්‍ර අඩපණ වෙලා දිගටම බල ශක්තිය නිෂ්පාදනය කරන්න බෑ කියලා ඒක අපි අවුරුදු ගානක ඉඳලා දන්න සත්‍යයක්. මෙතනත් සිද්ධ වෙන්නේ මේ යන්ත්‍ර සූත්‍ර කැඩුනහම මෙන්න හදිස්සි ක්‍රියාවක් විදිහට ඩීසල් පාවිච්චි කරලා විදුලිය අපිට නිෂ්පාදනය කරන්න වෙනවා. මොකද අපිට මේ වාරි නැත්තම් ජල විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් සීමාවන් තියෙනවා. දැන් මේ අරාදින කොහොමද? කෝටි 30000කට ආසන්න වංචාවක් ගල් අඟුරු හරහා කරන්න ඉඩ දීලා ඇස්පියාගෙන ඉඳලා දූෂණ ගනුදෙනුවකට ඉඩ හැරලා දැන් ඒ දූෂණ ගනුදෙනුවෙන් ආපු බාල භාණ්ඩ පාවිච්චි කරන නොරොච්චෝලිය කැඩුනත් එකයි නැතත් එකයි කියලා. මෙයාලට ඕන එක කැඩෙන්න. කැඩුනහම ඩීසල් ගෙන්න ගන්නවා සල්ලි දීලා හදිසි තත්වයන් යටතේ. එතකොට ඩීසල් වලින් නිෂ්පාදනය කරනකොට ඒකකයක් රුපියල් 120 130යි. දැන් මේ සෙල්ලම කරන කායත් එක්කද? මෙරටේ මහ ජනතාවත් එක්ක. දැන් මේක වැරදිකාරය කවුද? මේ ප්‍රශ්නය උලුප්පවන මහ ජනතාව වෙනුවෙන් පෙනීන විපක්ෂය තමයි මෙතන වැරදිකාරය වෙලා තිබෙන්නේ.